හරි එහෙනම් අද බලමු problem solving and modeling යටතේ කොහොමද linear programming problem එකක් විසඳන්නේ graphical method එක පාවිච්චි කරලා. සාමාන්‍ය අපිට මේ වගේ ගානක් දුන්නොත් මේකෙදි minimize maximize කියලා දෙකක් තමයි හොයන්න වෙන්නේ. එතකොට දැන් මේ වගේ ගානක් ගත්තොත් උදාහරණයකට මේකෙදි maximize එක තමයි හොයන්න කියලා දෙන්නේ. හරිද? එතකොට z maximize වෙද්දී අගේ මේ x1 වලට x2 වලට අගේ හොයන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට මේකෙදි අපිට මේ දත්තරයක් තියෙනවා subject කියලා මේ වගේ තුනක්. ඒ කියන්නේ අපි නොදන්න පද දෙකට අදාළව තව සමීකරණ තුනක් තියෙනවා. සමීකරණයේ මේ අසමානතා තුනක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේකෙදි මේ ටික ගන්නවා අපි වෙනම. මේක දෙවෙනි එක මේක තුන්වෙනි එක කියලා ගන්නවා. එතකොට එහෙම අරන් අපි පළවෙනි එක අරන් ගන්නවා 4යි x1 ධන 3යි x2 240. මේකෙදි අපි ගද්දී අපි මේක සලකන්නේ මේ සමීකරණයක් විදිහට සලකලා තමයි ගන්න. 4යි x1 ධන 3යි x2 සමානයි 240 කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේකට x වලටයි y x1 වලටයි x2 වලටයි අගේ හොයාගන්න බෑ. එතකොට අපි කරන්නේ x2 සමානයි බිඳුවක් කරගන්නවා. මේකෙදි කරන්නේ x2 සමානයි බිඳුවක් කරොත් එහෙම 4යි x1 ධන 3 නගරීම බිඳුව සමානයි 240. ඊට පස්සේ මේකෙන් එතකොට 4යි x1 සමානයි 240යි. එතකොට x1 සමානයි 240 න් බෙදුවම 60යි එන්නේ. 4න් බෙදුවම. හරිද? එතකොට ඔයගේ උත්තරයක් එනවා. ඊට පස්සේ දැන් අපි x2 වල බිඳුව දැම්මනේ. එතකොට මේකේ දැන් x1 හොයාගත්තා. x1 හොයාගත්තම ඊට පස්සේ x1 වලට බිඳුව දාලා බලනවා. එතකොට x1 වලට බිඳුව දාගත්තොත් එහෙම 4යි x1 ධන 3යි 4යි x1 කියන්නේ බිඳුවයි ධන 3යි x2 සමානයි 240යි. එතකොට මේකෙදි 3යි x2 සමානයි 240ක් වෙනවා. එතකොට x2 සමානයි 80ක් කියලා එනවා. හරිද? එතකොට අපිට ඔහොම උත්තර දෙකක් ආවා. එතකොට දැන් මේ වගේ එකක් ආවට පස්සේ අපිට කරන්න පුළුවන් මේ graphical method එක තමයි දැන් යන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි හදා ගන්නවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරයක් ඇඳගෙන මේකේ x2 මෙහි පැත්තට එන්නේ x1. හරිද? දැන් මම මේ ලේසිම ක්‍රමය කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපේ පොයින්ට් එකක් තියෙනවනේ. දැන් මේ පොයින්ට් එක අපිට ගත්ත හැකි x1 කියන්නේ 60යි x2 කියන්නේ බිඳුවයි. හරිද? එතකොට 60 බිඳුව කියලා ගත්ත හැකි. එතකොට මේක ගත්ත හැකි මෙතන බිඳුවනේ. මෙතන බිඳුවනේ. එතකොට බිඳුවයි 80 නම් x1 කියන්නේ බිඳුවයි x2 කියන්නේ 80. ඒ කියන්නේ මේ x1 x2 කියන්නේ xy කියන දෙක ගන්න xy කියලා x1 x2 කියලා ගන්න මෙහෙම එකක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකේ ඛණ්ඩාංක අපිට හිතන විදිහට දාගන්න හිතන විදිහට කියන්නේ අදාළ තැන දැන් අපිට හිතනවනේ දැන් සාමාන්‍ය 60 බිඳුව 60 බිඳුව කියන්නේ x අක්ෂය 60 හොයාගන්නවා. අපි 60 කියලා මෙහෙම ලකුණු කරනවා 60 y වල බිඳුව. එතකොට මේක තමයි මේ y වල බිඳුවනේ මෙතන බිඳුව දෙන්නේ. එතකොට ඊට පස්සේ මේකදී හොයාගන්න දෙනවා බිඳුවේ 80. බිඳුවේ x වල බිඳුවේ 80. 80. ඔන්න පොයින්ට් එක. ඔන්න පොයින්ට් එක හොයාගත්තා. අපි පොයින්ට් එක හොයාගත්තට පස්සේ කරන්න තියෙන්නේ මේ දෙක යා කරගන්න තියෙන්නේ. පොයින්ට් එක යා කරගන්න. හරිද? පොයින්ට් එක යා කරගත්තා. ඊට පස්සේ දැන් මේකෙදි බලන්න තියෙන්නේ මෙන්න මේකට. හරිද? අපේ පළවෙනි සමීකරණයට. ඒකෙදි අපිට කියලා තියෙන්නේ 4යි x1 ධන 3යි x2 බල එකතුව 240ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ 240ට වඩා විශාල වෙන්න බෑ. එතකොට අපි කුඩා වෙනවා නම් කොයි පැත්තේ සංඛ්‍යාද දාන්න මේ තියෙන ඉරෙන් උඩ පැත්තේ වුවද යට පැත්තේ වුවද දාන්න ඕනේ. හරිද? එතකොට දැන් හිතන්නකෝ දැන් ලේසියෙන්ම ගන්නකො අපි මෙහෙන් ගමු 1 1 කියන එක. හරිද? 1 1 1 1 කියන එක ගත්තොත් එහෙම මේකට ආදේශ කරොත් එහෙම මෙතනට දානවා 1 මෙතනට දානවා ඒත් 1.
එතකොට එන්නේ කීයද? 4 ගුණ කිරීම 1යි ධන 3 ගුණ කිරීම 1යි ඊට පස්සේ මෙතන කියන්නේ මේකට අසමානතාවයට දාගන්න 240යි. එතකොට 4 වරක් 1 4යි 3 වරක් 1 3යි. 4යි 3යි 7යි. 7 කොහොමත් අඩු වෙන්නේ මේ 240ට වඩා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ මේ ඉරින් වැඩි එකක් හිතා ගන්න. දැන් එහෙම හිතා ගන්න අමාරු නම් හිතන්න මෙතන 100 ගන්නකො 100 ගත්තොත් එහෙම පුළුවන් නේද? 100 මෙතන එතකොට මෙතන ඉන්නේ බිඳුවේ 100 කියන එක. මේ කණ්ඩාංකය. හරිද? එතකොට 4 වරක් බිඳුව ධන 3 වරක් 100 240. එතකොට මේකෙදි බිඳුවයි 300යි. 300 240ට වඩා විශාල නෑ. එතකොට මේක වෙන්න බෑ. මේක වැරදි. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් පල්ලෙහා තියෙන ටික විතරයි. මේකෙන් පල්ලෙහා තියෙන ටික ගත්ත හැකි. ඒ කියන්නේ උඩ තියෙනව ගන්න බෑ. මෙතනින් උඩ තියෙනව ගන්න බෑ. මෙව ගන්න බෑ. හැබැයි පල්ලෙහා තියෙන ටික ගත්ත හැකි. එතකොට අපි මේ ටික පාට කරගන්නවා මේ විදිහට. හරිද? හරි. ඊට පස්සේ අපි යන් අනිත් එකට. අනිත් එක තියෙන්නේ මොකද්ද? අනිත් එක තියෙන්නේ 2යි x1 ධන x2. අනිත් එක තියෙන්නේ 2යි x1 ධන x2 100යි කියලා. හරිද? ඔන්න ඔක තමයි දෙවෙනි එක. ඕකනේ අපේ දෙවෙනි එක. එතකොට ඕක දෙවෙනි එක වුණාම මේකෙදිත් අර විදිහටම කරනවා. පළවෙනි එක x1 සමාන බිඳුව කරගන්නවා. x1 බිඳුව කරගත්තොත් එහෙම බිඳුවයි ධන x2යි 100යි. එහෙම වුණොත් x2 සමානයි 100යි. මෙතන මතක තියාගන්න මෙතන අර සමාන කිරීම දාගෙන යන්න. ඒක දේශියට අනිත් කැල ලියා ගන්න ඕනේ අපිට එක විදිහකට ලියාගෙන යන්න. ඊට පස්සේ x2 සමානයි බිඳුව කරගන්නවා. x2 බිඳුව කරගත්තොත් 2යි x1 සමානයි 100යි. ඊට පස්සේ x1 සමානයි 50යි. ඊට පස්සේ මේකත් අඳ ගන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට මේකෙදි කණ්ඩාංක වෙන්නේ මෙතන x1 කියන්නේ බිඳුවයි 100 බිඳුවේ 100 ඊට පස්සේ මෙතන වෙන්නේ 50 බිඳුව. එතන මෙතන බිඳුව තියෙනවා x1 එක ගත්තොත් එහෙම බිඳුවේ 100. ඒ කියන්නේ x1 බිඳුව කරපු එක ගත්තොත් බිඳුවේ 100 කියලා එකක් එනවා. බිඳුවේ 100 තියෙන මෙතන. ඊට පස්සේ මේ x2 x1 ඊට පස්සේ මෙතන තියෙන්නේ 50 බිඳුව. 50 බිඳුව. 50 බිඳුව. ඔය ලකුණු කරගන්න. හරිද? ඔන්න ඔහොම එකක් එනවා. ඊට පස්සේ දැන් මේකටත් ආදේශ කරපුවාම හිතන්නකෝ දැන් 1 1 කියලා ආයෙත් ගන්න 1 1. 1 1 කියන එක උදාහරණයක් ගන්න. 1 1 ගත්තොත් එහෙම දෙවරක් 1 2යි 1යි 3යි 3 කියන්නේ 100ට අඩුයි. එතකොට මේ පැත්ත තමයි අපිට මේකට උත්තරේ එන්නේ. හරිද? හරි. ඊට පස්සේ තියෙන්නේ x x1යි x2යි බිඳුවට වඩා විශාල වෙනවා. හරිනේ. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල වෙන්න ඕන කියලා මේක සමීකරණය කියන්නේ මේක මේ x1 උගේ x2 කියන එක බිඳුවට වඩා අනිවාර්යෙන් විශාල වෙනවා. හරි. දැන් එතකොට අපිට මේ වගේ ප්‍රස්තාර දෙකක් ආවා. ඔය අපිට ප්‍රස්තාර දෙකක් ඇවිල්ලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ওই ප්‍රස්තාර දෙක එක තනි ප්‍රස්තාරයකට ගන්න ඕනේ. හරිද? තනි ප්‍රස්තාරයකට ගන්නේ මොහොමෙරා සාමාන්‍ය ඔයගොල්ලෝ ලකුණු කරගද්දි හරියටම ඒ කියන්නේ මොකද්ද ස්කේල් වලට ලකුණු කරන්න. ඒ කියන්නේ ස්කේල් කියන එක දශමයටම ඕනේ නැහැ. අර නිකන් හිතේ ස්කේල් එකට ගන්න සාමාන්‍ය මෙච්චරක් ගියපහම මේ පොඩි කෑල්ලකින් දැන් අපි හිතේ ස්කේල් එක දැම්මොත් මෙහෙම එක සමාන කෑලි වගේ වෙන් කරගත්තොත් එහෙම එතකොට අපි අනිත් පැත්තටත් ඒ සමානම කෑලි වෙන් කරගෙන යන්න. එතකොට අර හිතේ ස්කේල් එකට ගත්තාම මේක වැරදින්නේ නැහැ. මොකද නැත්තම් වරදිනවා මේ හරියට කරගත්තේ නැත්තම්. එතකොට පළවෙනි එක තියෙන්නේ බිඳුවේ 50. එතකොට මෙතන එකක් තියෙනවා. එතකොට අපි ඒක නිල් පාටින් දාගමු. මෙතන තියෙන එක 50 කියලා. ඊට පස්සේ අනිත් එක තියෙනවා 100. 100 තියෙන්නේ මෙතන 80 නේ තියෙන්නේ. එතකොට 100 තියෙන්න ඕන උඩින්. 100 තියෙනවා. ඊට පස්සේ
ආයෙ තියෙනවා රතු එක. රතු එක මොකද? ඒතකොට මෙතන තියෙන්නේ 80. 80 තියෙනවා. ඊට පස්සේ 60 තියෙනවා. 50 60. එතකොට 80 ඉඳන් 60ට යනවා. හරි. දැන් මේ දෙකම ඉන්නේ පල්ලෙහාටනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ දෙකේම පාට තියෙන දැන් නිල් පාට තියෙන නිල් පාට එකේ ඉඳන් පල්ලෙහාට පාට ගන්න තියෙන්නේ. රතු පාට එකේ තියෙන්නේ රතු පාට එකේ ඉඳන් පල්ලෙහාට. එතකොට මේකෙදි මේ දෙකම ඒ කියන්නේ රතු පාටයි නිල් පාටයි දෙකම ගෑවෙන්නේ මෙන්න මේ හරිය නේද? මෙන්න මේ හරිය නේද? ඕන් ওই ටිකේ විතරයි නේද? ඒ කියන්නේ අර මේ කැලි වල ගෑවෙන්නේ නැහනේ. දැන් රතු පාට මේ කැලේ ගෑවෙන්නේ නැහැ. එතකොට ඒක ගන්න බෑ. ඊට පස්සේ නිල් පාට මේ කැලේ ගෑවෙන්නේ නැහැ. එතකොට මේ දෙකම ගෑවෙන්නේ මේ ඇතුලේ කැලේ විතරයි. හරිද? එතකොට මේ ඇතුලේ කැලේ තමයි අපිට පාට කරගන්න ඕනේ. එතකොට මේ සොලියුෂන් ගද්දි ගන්නේ මේ ඇතුලේ කැලෙන් තමයි. හරිද? ඊට පස්සේ මේකෙදි ගන්නවා මේ පොයින්ට් ටික. මේක මේ මෙතන ඡේදනය වෙන පොයින්ට් එක. මේක. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන මෙන්න මේ වගේ වගේ කෑල්ලේ පොයින්ට් ටික තමයි ඔය ගන්න. හරිද? එතකොට ඔය පොයින්ට් ටික ගන්න ඕනේ අපේ ඉතුරු වැඩේට. ඊට පස්සේ මේකේ සමීකරණය අපි ගත්තොත් එහෙම 2x1 ධන x2 c ඊට පස්සේ මේකේ තියෙන්නේ 4x1 ධන 3x2 සමාන 240. ඔන්න ඔය සමීකරණ දෙක යටතේ තමයි මේ ප්‍රස්තාවය ඇදලා තියෙන්නේ. හරි. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එක හොයාගන්න. හරිද? අපිට මේ පොයින්ට් හතර හොයාගන්න. ඒතකොට පොයින්ට් හතරේ අපි පොයින්ට් දැනටම මේ 1 2 3ක් දන්නව නේද? පොයින්ට් 3ක් දන්නවා කියන්නේ අපි එකක් දන්නවා මේක බිඳුවේ 80 කියලා පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා බිඳුවේ බිඳුව කියලා පොයින්ට් එකක් මේක තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා. මේක තියෙනවා ඒක 50 බිඳුව. ඊට පස්සේ මේක තියෙනවා. එතකොට ඒක ඉතුරුයි. හරි. ඊට පස්සේ දැන් ඒක හොයාගන්න ඕනේ අපි. එතකොට මේකට මේ පොයින්ට් වලට කියන්නේ අපි එක්ස්ට්‍රීම් පොයින්ට් කියලා. පොයින්ට්. ඊට පස්සේ ඒකට අදාළ වැලියු එකක් තියෙනවා. මේ වැලියු එක කියන්නේ වැලියු එක කියන්නේ මෙතන ගත්තාම මේ පොයින්ට් එක ගන්න මේ සමීකරණ දෙක සුළු කරලා තමයි අපිට වැලියු එක ගන්න පුළුවන්. ඒ කියන්නේ 2x1 ධන x2 100 කියන එකයි 4x1 ධන 3x2 සමානයි 200 කියන එකයි මේක 240 කියන එකයි සමගාමී සමීකරණයක් විදිහට විසඳන්න ඕනේ. හරිද? එතකොට මේක සමගාමී සමීකරණයක් විදිහට විසඳුනොත් එහෙම මේක අපි එක කියලා ගත්තොත් මේක දෙක කියලා ගන්නවා. එතකොට මේක එක තුනෙන් ගුණ කරගත්තොත් එහෙම අපිට ගත්ත හැකි නෑ දෙකෙන් ගුණ කරගමු. එක දෙකෙන් ගුණ කරගමු. එක දෙකෙන් ගුණ කරගත්තොත් එහෙම 4යි x1 ධන 2යි x2 සමානයි 200යි. හරිද? ඊට පස්සේ අපි මේක අඩු කරන්න ඕනේ. මේක අඩු කරොත් 40යි x2 ධන බිඳුවයි. එතකොට x2 සමානයි 40ක් කියලා එනවා. එතකොට x2 40යි නා එකට ආදේශ කරුවොත් 2යි x1 40 අනිත් පැත්තට ගියොත් 100 ඍණ 40. එතකොට එන්නේ 2යි x1 සමානයි 60යි. එතකොට x1 සමානයි 30. ඔන්න ඔහම x2 වලටයි x1 වලටයි උත්තර එනවා. එතකොට x1 වලට උත්තරේ 30යි x2 වලට උත්තරේ 40යි. එතකොට මේක තියෙන්නේ මේ 30 ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මේක 40. එතකොට ඕම පොයින්ට් එකේ තමයි තියෙන්නේ. එතකොට මේ වැලියු කියන මේ කොලම් එක පුරවගන්නේ අපි මේ සේරම ආදේශ කරගන්න ඕනේ අපේ
මොකක්ද ඒකට කියන්නේ අර ඉස්සරම දුන්න අර බේ මැක්සිමයිස් කරන්න තියෙන හොයන්න තියෙන එක බේම් එකට. එතකොට ඒකේ තියෙන්නේ z සමානයි 7x1 ධන 5x2. එතකොට අපි ඒකට ආදේශ කරන්න ඕනේ. එතකොට z සමානයි 7x1 ධන 5x2. හරිද? මෙන්න මේ සමීකරණයට ආදේශ කරගන්න ඕනේ. එතකොට ඔය සමීකරණයට ආදේශ කරගත්ති අපි x1 බිඳුව කියලා ගමු. පළවෙනි එක x1 බිඳුව කියලා ගත්තොත් බිඳුවේ 80 දී x1 බිඳුව කියලා බිඳුව ධන 5 වරක් 80යි. ඊට පස්සේ 5 වරක් 80 කියන්නේ 8 වරක් 5 40යි 400යි. එතකොට මෙතනට එනවා 400 කියලා උත්තරයක්. ඊට පස්සේ බිඳුව දැම්මොත් එහෙම බිඳුව දැම්මොත් එහෙම බිඳුවයි ධන බිඳුවයි. එතකොට බිඳුවයි ඊට පස්සේ 50 බිඳුව කියලා දැම්මොත් එහෙම 7 වරක් 50 ධන බිඳුව 7 වරක් 50 බිඳුනහම 7 වරක් 5 35යි 350යි. එතකොට මෙතන ඉන්නේ 350යි. ඊට පස්සේ 40 30 40 තිබ්බොත් 7 වරක් 30යි ධන 5 වරක් 40යි. 7 වරක් 30 7 වරක් 3 21යි 210යි ධන 5 වරක් 4 20යි 200යි. එතකොට මෙතන 410ක් එනවා. එතකොට මෙතනදී 410ක් එනවා. හරි. දැන් මේකෙදි අපි ගන්නේ විශාලම සංඛ්‍යාව. විශාල මේ වැලියු වල විශාලම එක ගත්තොත් එහෙනම් 410 කියන එක අපි මැක්සිමයිස් යන්න ඕනේ. එතකොට 400 මේ විශාලම එක තමයි වන්නේ. එතකොට මේ 410 කියන එක තමයි විශාලම. එතකොට අපි ගන්නවා ඒකින් ගන්නවා මේකට උත්තරේ එන්නේ මෙන්න මේ රෝ එකකින් කියලා. හරිද? එතකොට මේකට උත්තරේ ලියන්න තියෙන්නේ solution to max is when x1 සමානයි 30යි x2 සමානයි 40යි. ඔන්න ඔහොම තමයි ඔය ගණන් හදන්නේ. බලමු මේ වගේ ගාණක් දුන්නොත් කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ අරකෙදි අපිට ගන්න ඕනේ දත්ත ටික සේරම මේ වෙනම හදලා දීලා තියෙනවානේ. දැන් මේකෙදි අපිට ගන්න ඕනේ දත්ත ටික හදලා දීලා නැහැ. එතකොට සේරම තියෙන දත්ත ටික මේ මොකද්ද මේ ඡේදය තුල කියන්නේ මේ පැරග්‍රාෆ් එක ඇතුලෙන් තමයි දත්ත ටික අපිට මේ ගන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් මේකෙදි කියනවා wooden carving manufacturing shop එකක් තියෙනවලු. ඒකෙදි wooden toys soldiers like train උයි හදනවලු. හරිද? එතකොට සෝල්ජර් කෙනෙක් රුපියල් ඩොලර් 27කට විකුණනවලු. ඒ කියන්නේ අපිට නිකුත් එහෙම soldiers and trains තියෙනවා. සෝල්ජර් කෙනෙක් සෙල් වෙනවලු ඩොලර් 27කට. ඊට පස්සේ රෝ මැටීරියල් යනවලු ඒකට ඩොලර් 10යි. ඩොලර් 10ක රෝ මැටීරියල් යනවලු. ඊට පස්සේ කියනවා රෝ මොකද්ද සෝල්ජර් කෙනෙක් මේ නිපදවද්දී ඒකට අර ලේබර් කොස්ට් එක ඩොලර් 14ක් වෙනවා. හරිද? එතකොට ලේබර් කොස්ට් එක ඩොලර් 14ක් වෙනවා. ඊට පස්සේ a train sell from $21. එතකොට ට්‍රේන් එකක් ඩොලර් 21කින් විකුණනවලු. මේක ඊට ගමු.
හරිද? ඊට පස්සේ 21 විකුණනවලු. ඊට පස්සේ and use $9ක raw material ගන්නවලු. ඊට පස්සේ each train build එකට labor overhead cost එකක් යනවලු $10ක. හරිද? ඊට පස්සේ කියනවා the soldiers and trains require two type of skilled labor. Labor ඒ කියන්නේ skilled labor වර්ග දෙකක් ඕන වෙනවලු. carpentry and finishing. හරිද? එතකොට මේකෙදි soldier කෙනෙක්ට soldier කෙනෙක්ටයි train එකටයි soldier කෙනෙක්ට 2 hours of finishing and 1 hour of carpentry. ඒ කියන්නේ 2 hours of finishing with 1 hours of carpentry. ඊට පස්සේ train require 1 hours of finishing and 1 hours of carpentry. එක. හරිද? එතකොට ඊට පස්සේ කියනවා material by only. ඒ කියන්නේ material තියනවලු. can obtain all the needed raw material. ඒ කියන්නේ raw material ප්‍රශ්නයක් නෑලු ඕන තරම් ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපිට ඕන තරමට ගත්ත හැකිලු. but only finishing only 100 finishing hours. ඒ කියන්නේ finishing hours තියෙන්නේ උපරිම 100යි total. ඊට පස්සේ carpentry hours තියෙන්නේ 80යි. උපරිම තියෙන්නේ 80. හරිද? එතකොට මේ සතියකට කියන්නේ මේ තියෙන කාලය තුලදී සතියකදී ඔය කාලවල වලදී 80යි 100යි කියන කාලවල වලට අදාළව හදන්න තියෙනවා. ඊට පස්සේ කියනවා demand for train is unlimited. ඒ කියන්නේ train ඕනේ ගානක් මේ කියන්නේ train unlimited ගානක් සතියකට හදන්න. ඒ කියන්නේ week එකකට ගත්තොත් එහෙම week එකට train ගත්තොත් එහෙම unlimited ඕන තරමක් ගත්ත හැකි. හරිද? ඊට පස්සේ soldiers ලැබෙයි. soldiers 40යි තමයි ගන්නෙ. ඒ කියන්නේ soldiers ලා 40යි. එතකොට ඒ soldiers ලා 40ක් ගද්දී trains ඒ කියන්නේ soldiers ලා උපරිම සතියකට 40 ගන්න පුළුවන්. train කැමති ගානක් කරනකම් යන්න පුළුවන්. හැබැයි මේ තියෙන මෙතන තියෙන මේ raw material ඒ කියන්නේ raw material කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට මේ මෙතන තියෙන hours ගානෙන් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒතකොට මේ hours වලට යටත්ව තමයි මේ ඔය කරන වැඩ සේරම ටික කරගන්න ඕනේ. හරිද? හරි. දැන් ඒතකොට අපි ඕන් දත්ත ටික අරන් ඉවරයි. හරිද? ඊට පස්සේ මේක කියලා තියෙනවා want to maximize weekly profit. හරිද? weekly profit එක maximize කරගන්න ඕනේ කියනවා. ඒතකොට weekly profit එක හොයන්නේ profit එක සමානයි revenue cost. හරිද? එතකොට දැන් අපි හිතන්නකෝ දැනට අපිට නිකමට හොයාගත්ත හැකි නේද? අපි soldier කෙනෙක් විකිනන ගාන දන්නවා, train එකක් විකිනන ගාන දන්නවා. එතකොට එහෙම වුණොත් එහෙම අපිට soldier කෙනෙක්ගේ train එකයි මොකද්ද unit එක price එක unit price එක හොයාගත්තා නේද? unit price. එතකොට මේකෙදි ගත්තොත් soldier කෙනෙක් $27යි. 27න් අඩු ගන්න ඕනේ raw material උයි labor cost එකයි. එතකොට 10 ධන 14. ඊට පස්සේ මේකෙදි එන්නේ 21යි. 21න් අඩු කරන්න ඕනේ 9 ධන 10 කියන එක. හරිද? එතකොට මේකෙදි එනවා $3ක් කියලා. මේකෙදි එනවා $2ක් කියලා. එතකොට මේ per unit එකකට. හරිද? එකට profit එක. per unit එකට profit එක තමයි මේ. හරිද? ඊට පස්සේ
අපිට දැන් හදාගන්න පුළුවන් මේකේ අහලා තියෙනවා formulate the mathematical model for the problem. හරිද? එතකොට මේකෙදි mathematical problem මොකද්ද? මොඩල් එකක් ගොඩනගන්න අපිට මේකෙදි මේන්ලි අවධානය යොමු කරන්න තියෙන්නේ මෙන්න මේ කාපෙන්ට්‍රි කියන එකටයි ෆිනිෂින් කියන එකට. මොකද මේ දෙක තමයි මේ දෙක මත තමයි රඳා පවතින්නේ සතියකට මේ හදන්න පුළුවන් ට්‍රේන් ගානයි සෝල්ජර්ස්ලා ගානයි. හරිද? එතකොට අපිට මේ කාපෙන්ට්‍රි කියන එකට අපිට x කියලා ගත්තොත් එහෙම මේ ෆිනිෂින් කියන එකට අපිට y කියලා ගත්ත හැකි නැත්නම් x2 කියලා ගත්ත හැකි x1 කියලා ගත්ත හැකි. හරිද? එතකොට එහෙම ගත්තොත් එහෙම සෝරි මේකෙදි කාපෙන්ට්‍රි කියන එකට නෙමෙයි ගන්න අපි. කාපෙන්ට්‍රි කියන එකට ගන්නවා කියන්නේ කාපෙන්ට්‍රි කියන එක කියන්නේ කාපෙන්ට්‍රි කොච්චර අවර්ස් ගණනක් ඕනේද සහ ෆිනිෂින් කොච්චර අවර්ස් ගණනක් ඕනේද කියන එකත් එක තමයි. එතකොට මේ සෝල්ජර්ස් වි ට්‍රේනින් කියන එක තමයි අපි ගන්න. මොකද ඒ දෙක තමයි අපේ මේන්ලි හදාගන්න තියෙන දෙක. එතකොට මේක ගත්ත හැකි අපි සෝල්ජර් කියන එක අපිට ගත්ත හැකි x1 කියලා. ඊට පස්සේ ට්‍රේන් කියන එක ගත්ත හැකි x2 කියලා. හරිද? දැන් එතකොට අපිට විචල්යන් දෙකක් තියෙනවා. එතකොට අපිට විචල්යන් දෙකක් තියෙද්දි අපි කරන්න සුදුසුම දේ තමයි ග්‍රැෆිකල් මෙතඩ් එකට යන එක. හරිද? තව මෙතඩ් තියෙනවා. හැබැයි විචල්යන් දෙකක් තියෙද්දි අපි කරන්නේ ග්‍රැෆිකල් මෙතඩ් එකෙන් විසඳන එක. මොකද ඒක තමයි තියෙන ලේසිම වැඩේ. ඒකෙදි විසඳන්නේ. එතකොට අපිට අර මේ පළවෙනි එකේදී අපි මේ කරගත්ත මේ වගේ කරන්න තියෙන්නේ. මෙන්න මේ වගේ සිද්ධියන්න තියෙන්නේ. එතකොට මේකෙදි අපිට ලේසියෙන් මෙහෙම දැක්කහම අර වැඩේ හදාගන්න. එතකොට දැන් මේ ආකාරයට අපිට ඕන විදිහට හදාගන්නවා අපේ මේ සමීකරණ ටික. හරිද? එතකොට ඒක කරගන්න අපි z කියලා පොදු සමීකරණයක් තියෙනවා. හරිද? z කියලා ගත්තොත් එහෙම ඒක තමයි අපි මැක්සිමයිස් කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ z කියලා ගත්තොත් එහෙම මේකෙදි අපිට එනවා සෝල්ජර්ස්ලා කරන්න නම් මෙතන 2යි 1යි 3ක් කියලා එනවා. එතකොට x1 3යි x1 කියලා එකක් එනවා. තුනයි x1 ඊට පස්සේ මෙතන එනවා ධන 2යි x2 කියලා. ඊට පස්සේ මේක සමාන වෙනවා අපේ z කියන එකට. හරිද? z කියන එක තමයි සමාන. ඒතකොට ඕම් මේ පළවෙනි සමීකරණය ගත්තා. ඒ කියන්නේ මේ ඊට පස්සේ මේ සමීකරණය රඳාපවතින දේවල් තියෙන්නේ. රඳාපවතින දේවල් තමයි අපි ගත්තොත් එහෙම හරි ඊට පස්සේ මේ කාපෙන්ට්‍රි කියන එක මෙහෙ පැත්තටත් අපිට සමීකරණ දෙකක් හදාගන්න පුළුවන් නේද? හිතන්නකෝ දැන් මෙහෙම කියලා ගත්තොත් එහෙම සෝල්ජර් කියන ඒ කියන්නේ කාපෙන්ට්‍රි කියන එක සැලකුවොත් එහෙම කාපෙන්ට්‍රි වල මේ 80 කියන එක සැලකුවොත් එහෙම අපි 80 සලකලා ගත්තොත් එහෙම එතකොට මෙතන ඉන්නේ ට්‍රේන් කියන්නේ x2 ඊට පස්සේ සෝල්ජර්ස් කියන්නේ x1 හරිද? එතකොට එකයි පැය එක එක උනේ. එතකොට පැය එක එක ගත්තට පස්සේ ඒක 80ට සමාන හෝ කුඩා වෙන්න ඕනේ. හරිද? මෙතනදී සමාන හෝ කුඩා වෙන්න ඕනේ. මෙතනදී සමාන වෙන්න බෑ. මෙතනදී සමාන හෝ කුඩා වෙන්න ඕනේ. කුඩා හෝ සමාන වෙන්න ඕනේ අර පැත්ත. ඊට මොකද උපරිම යන්න පුළුවන් 80නේ අපිට. ඊට පස්සේ ෆිනිෂින් ලයින් එකේදී 2යි x1 කියලා ගත්ත හැකි එක. ඊට පස්සේ x2 කියලා ගත්ත හැකි. මේකෙදි 100ට වඩා කුඩා වෙන්න ඕනේ. ආයෙ තව දෙයක් තියෙනවා අපිට x1 x2 කියන එක කුඩා විශාල හෝ සමාන වෙන්න ඕනේ බිඳුවට. ඒ කියන්නේ මේක පූර්ණ කියන්නේ ධන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. බිඳුව හරි ධන සංඛ්‍යාවක් හරි. හරි. ඊට පස්සේ තව එක தත්ත්වයක් තියෙනවා අපිට මේකේ බැරි වෙච්ච தත්ත්වයක් මෙන්න මේක. මේ සෝල්ජර්ස්ලා සතියකට හදන්න පුළුවන් 40යි. එතකොට දැන් අපි සෝල්ජර්ස්ලා ට්‍රේන් වෙන්නේ ගන්න. එතකොට ඒකට අදාළ සේරම தත්ත්ව ටික ලියා ගන්න ඕනේ. තව தත්ත්වයක් අපිට මගේ අරිච්චයක් තියෙනවා. සෝල්ජර්ස් කියන්නේ එතකොට x1 උපරිම හදන්න පුළුවන් 40යි. 40ට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. at most. මෙතන තියෙන්නේ at most කියලා. ඒතකොට at most කියන්නේ
උපරිම 40ක් කියන එක ඊට වඩා අඩුවෙන් තිබ්බට කමන්නේ. එතකොට ඕන් අපිට අපි හදාගත්තා අර විදිහට සමීකරණ ටික. හරිද? දැන් මේක වගේ තියෙනව නේද? මේක වගේ තියෙනවනේ. එතකොට අපිට මේ වැඩේ ලේසියෙන් කරගත්ත හැකියි. දැන් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදියට කලින් සුළු කරා වගේ මේකත් සුළු කරගෙන යන්න. එතකොට මේක සුළු කරද්දී මේ පළවෙනි එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක. එතකොට පළවෙනි එක ගත්තොත් එහෙම x1 ධන 2යි x2 සමාන 80 ගත්තොත් එහෙම x1 බිඳුව වුණොත් එහෙම x1 බිඳුව වුණොත් x2 සමානයි 80ක් වෙනවා. ඊට පස්සේ x2 බිඳුව වුණොත් එහෙම x1 සමානයි 80ක් වෙනවා. ඊට පස්සේ පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ 2x1 ධන x2 සමානයි 100. ඊට පස්සේ මේකේදී x1 කියන එක බිඳුව වුණොත් එහෙම x2 සමානයි 100 වෙනවා. ඊට පස්සේ x2 කියන එක බිඳුව වුණොත් එහෙම x1 සමානයි 50ක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තියෙන්නේ x1 සමානයි 40. හරිද? x1 සමානයි 40යි කියලා තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකෙන් අපිට හදාගත්ත හැකි බිඳුවේ 80 කියලා ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ 80 බිඳුව කියලා ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බිඳුවේ 100 කියලා එකක්. ඊට පස්සේ 50 බිඳුව කියලා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා x සමානයි 40 කියලා එකක්. ඊට පස්සේ දැන් අපි ওই සේරම කරන්න තියෙන්නේ අපේ වගුවේ ලකුණු කරගන්න එක. වගුවේ අපි ප්‍රස්ථාරයක් ඇඳ ගන්නවා. හරිද? ප්‍රස්ථාරයක් ඇඳගෙන අපේ පළවෙනි එක තියෙනවා 80 80 ඊට පස්සේ 80 දෙකක් තියෙනවා. එතකොට සාමාන්‍ය අපි මේ හරි 80 ගත්තොත් අපි 80ට නිල් පාට ගමු. මෙතන 80 හරිද? එතකොට ඔන්න ඔය දෙක තමයි පළවෙනි එක. x1 x2 හරිද? ඔන්න පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එකට අපි ගමු රෝස පාට. එතකොට මේකෙදි කියන්නේ බිඳුවේ 100. ඒ කියන්නේ x බිඳුවේදී y 100යි කියලා. මෙතනින් ගමු 100යි. ඊට පස්සේ x 50දී y බිඳුව. x 50දී y බිඳුව. එතකොට 50 මේ හැටි ගමු. එතකොට මේක තියෙන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ අනිත් එක තියෙන්නේ ඒක තැඹිලි පාරෙන් ගමුකෝ. x සමානයි 40. x සමානයි 40යි කියන්නේ 40 ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක්. x සමානයි 40 කියන්නේ. හරිද? දැන් තෝරගන්න තියෙන්නේ අපිට කොයි පැත්තද පාට කරන්න කියන එක. හරිද? ඊට පස්සේ x සමානයි 40 වෙද්දී මේක කොහොම තියෙන්නේ? එතකොට මේ අන්තිම තැඹිලි පාට එකේදී x සමානයි 40 දී පාට කරන්න දෙයක් නැහැ. හරිද? මොකද ඒ ඉර විතරයි තියෙන්නේ. ඒකෝට ඒ ඉරෙන් අපිට මේ ලක්ෂයක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ sorry x සමාන 40 නෙවෙයි මෙතන තියෙන්නේ. මේ x 1 කුඩා හෝ සමාන 40ට නේ. ඒතකොට කුඩා හෝ සමානයි කිව්වම මේකට දාලා බලන්න ඕනේ. ඒතකොට x 40ට වඩා කුඩා පැත්තේ ඉන්න ඕනේ. ඒ කියන්නේ x1 කියන එක 40ට වඩා කුඩා වෙනවා. ඒ කියන්නේ මේ ටික සේරම මේ x1 වලට වැටෙන්නේ. හරිද? ඔන්න ඔය ටික. ඊට පස්සේ ඔය සේරම වැටෙන්නේ x1 වලට. මේකෙදි. ඊට පස්සේ අපි ගමු නිල් පාට එක. නිල් පාට එක ගත්තොත් එහෙනම් මේකෙදි කියන්නේ x1 ධන x2
80. හරියට බලන්න දැන් ඉස්සෙල්ලා මට වැරදුනා වගේ ඔයගොල්ලන්ටත් වැරදිනේ. මෙතන මේක තමයි අපේ ප්‍රයිමරි එක. අර හදාගන්න ගාන හදාගන්න විතරයි මේ සමාන කිරීම දාලා වැඩේ කරන්න යන්නේ. ඊට පස්සේ 80ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ දෙක එකතු කරුවාම ඒ දෙක එකතු කරාම කියන්නේ මේකට එක ගත්තොත් එක කියලා ගත්තොත් එහෙම 1 1 2යි. ඒතකොට 80ට වඩා අඩුයි. අවුලක් නෑ මේ පැත්ත ගත්ත හැකි. ඒකෙත් මේ පැත්ත ගත්ත හැකි. ඊට පස්සේ තියෙන්නේ අපිට මොකද්ද රෝස පාට. රෝස පාට එක තියෙනවා. ඒතකොට රෝස පාට එක ගත්තොත් එහෙම රෝස පාට එකෙන් කියන්නේ මෙතන 2x1 ධන x2 සමානයි 100 කියන එක. එතකොට මේකෙදි වෙන්නේ මේකෙදි අඩු කියන එක දාගන්න. එතකොට මේකෙදි අඩු වුණොත් එහෙම 100ට වඩා අඩු වෙන්න නම් එක එක දාගත්තොත් එහෙම 2යි 2යි 3යි. එතකොට 100ට වඩා අඩුයි අවුලක් නැහැ. ඒකෙත් අපිට මේ පැත්ත කියලා ගත්තා හැකියි. හරිද? දැන් පොඩ්ඩක් නිකන් අර පාට එක එක පාට උනත් අවුලකේ පේනවා. හරිද? ඒකයි අර ඉස්සල්ලා මම කිව්වේ වෙන වෙනම ඇඳ ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ සේරම් පාට වල තියෙන BME හරියනේ. අන්න ඔය ටිකේ තමයි සේරම් ටික පාට වල තියෙන්නේ. එතකොට ඒ ටිකේ මේ මාක් වෙන පොයින්ට් ටික ගත්තොත් මෙන්න මේ පොයින්ට් ටික අපිට මාක් කරගත්ත හැකි ඒ ටික ඇතුලේ තියෙන. එතකොට ඒ ඇතුලේ තියෙන BME වගේ ෂේප් එකේ තමයි මේ BME කොටසේ තියෙන ටික තමයි feasibility region එක කියන්නේ. ඕකට කියන්නේ feasibility region කියලා. feasibility region feasible හරිද feasible region කියලා තමයි ඔකට කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ total feasible region එක. සාමාන්‍ය මේ කෑලි කෑලි හැම එකකටම feasible region තමයි වෙන්නේ. මේක total එක. හරි. දැන් කරන්න තියෙන්නේ අරගේ වගේම සාමාන්‍යයෙන් අර අපි දන්නේ නැති පද ටික හොයාගන්න. අපි දන්නේ නැති දෙකක් තියෙනවා. මේක තියෙනවා. මේක තියෙනවා. දන්නේ නැති දෙකක් තියෙනවා දැන්. එතකොට අපි දන්නේම තියෙනවා extreme point ඊට පස්සේ value මෙතන තියෙනවා 0.80 තියෙනවා 0.80 තියෙනවා එක. එතකොට 0.80 පළවෙනි එක. ඊට පස්සේ 0.0 තියෙනවා 0.0 තියෙනවා. ඊට පස්සේ 40 තියෙනවා. එතකොට 40 කියන්නේ බිඳුවේ නෙමෙයි 40 බිඳුව. 40 බිඳුව. ඊට පස්සේ අපිට තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මේ දෙක තියෙනවා. එතකොට තව දෙකක් එන්න තියෙනවා. හරිද? මේ දෙක එනකින්ද අපි ගන්නේ ඒ දෙක හදාගන්නේ මේක ගත්තොත් එහෙම මේ දෙක කැපිලා තියෙන්නේ මෙන්න මේ නිල් පාට එකටයි මේ රෝස පාට එකට තමයි මේක කැපිලා තියෙන්නේ. එතකොට නිල් පාට එකයි රෝස පාට එකේ සමීකරණ දෙක ගන්නවා. නිල් පාට එකේ සමීකරණය x1 ධන x2 මොකද මේ සමීකරණ දෙකටම පොදු හින්දා. ඊට පස්සේ රෝස පාට එකේ 2x1 ධන x2 සමානයි 100යි. මේක දෙකෙන් ගුණ කරගත්තොත් ආනේ මේ දෙක අඩු කරා නම් ඒතරනේ මේ දෙක අඩු කරා නම් හරි. එතකොට අඩු කරොත් එහෙම මෙතන එනවා 20 මෙතන බිඳුවයි ඊට පස්සේ දෙකෙන් එකක් අඩු කරපුවාම එකයි x1 සමානයි 20ක් කියලා එනවා. හරිද? එතකොට x2 කියන්නේ එතකොට x මේක එක ගත්තොත් එහෙම x1 සමාන එක නම් ඒක එකට ආදේශ කරොත් එහෙම x2 කියන්නේ 60යි. හරිද? එතකොට 20 60යි. තව අලුත් එකක් එනවා 20 60 කියලා. මම හිතනවා තේරෙනවද ඇති කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා x සමානයි 40 කියන එකක් තියෙනවා. මෙතන ගන්නේ මේ x සමානයි 40 කියන එකයි
x සමානයි 40 කියන එකයි ආය මෙන්න රෝස පාටේ. එතකොට ඒකෙන්නේ x සමානයි 40යි. ඊට පස්සේ y සමානයි 2x1 2x1 ධන x2 සමානයි 100යි. මේක 2. එතකොට x1 කියන එක මේකට ආදේශ කරොත් එහෙම දෙවරක් 40 ධන x2 සමානයි 100. ඊට පස්සේ x2 සමානයි 20යි. එතකොට 40 20 කියලා එකක් එනවා. ඒ 40 20 කියන එකත් අපි දාගන්නවා. ඔන්න හරි. අපිට තියෙන පොයින්ට් එක ආවා. ඒතකොට 1 2 3 4 5ක් තියෙනවා. පොයින්ට් 5ක් තියෙනවා. 1 2 3යි 4යි 5යි. පොයින්ට් 5 හරි. ඊට පස්සේ දැන් වැලියු එක දෙනවා. මේ වැලියු එක ගන්න කොහොමද? වැලියු එක ගන්න මෙන්න මේකට ආදේශ කරලා. 3යි x1 ධන 2යි x2. 3යි x1 ධන 2යි x2 සමානයි z. පළවෙනි එක ආදේශ කරපුවාම බිඳුවේ බිඳුවේදී නම් බිඳුවයි. ඊට පස්සේ බිඳුවේ 80ේදී නම් මෙතන බිඳුවයි 80 කියන්නේ 8 වරක් 2 16යි 160යි. ඊට පස්සේ 40 බිඳුව නම් 4 වරක් 3 12යි. එතකොට 120යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 20 60යි. 20 60යි නම් 6 වරක් 3 වරක් 2 6යි. 6 වරක් 2 12යි. එතකොට 18යි 12යි 6යි 18යි 180යි. මෙතන තියෙන 40යි 20යි 40 20 කියන්නේ 12යි 4 වරක් 3 12යි 2 වරක් 2 4යි. එතකොට 12යි 4යි 16යි ආයේ 160යි. ඊට පස්සේ මේකේ වැඩිපුර මේක හොයා ගන්නවා 180යි. හරි. එතකොට මේකෙදි වෙන්නේ දැන් උන් අපි හොයාගත්තා. ඔප්ටිමල් සොලියුෂන් එක ඉන්නේ අපිට 20 සහ 40 කියන. එතකොට x1 සමානයි 20යි x2 සමානයි 60යි කියන එක. එතකොට මේ x1 කියන්නේ soldiers ඊට පස්සේ මේ තියෙන trains. හරිද? ඔන්න ඔක තමයි උත්තරේ. එතකොට මේ වැඩිපුරම يعني උඩරින් විකුණන්න පුළුවන් සතියකට අර කාලය ඇතුළතදී සෝල්ජර්ස්ලා 20යි සහ ට්‍රේන් 60ක් කියන එක. මොකද අර සෝල්ජර්ස්ලා කියන එක 40ක් විකුණන්න පුළුවන් වුණාට අපිට මේ උඩරින් ඕනෙ වෙන්නේ 40යිනේ. හැබැයි ට්‍රේන් වලට ඉල්ලුම ඊට වඩා තියෙනවා. එතකොට ඒකයි අරක ගන්න බැරි. නැත්නම් අපිට 40 දාලා ඒකට හදලා එතනින් හදා ගන්න පුළුවන් නේ. එහෙම කරන්නේ නැතුව මේක කරන්නේ මේ ට්‍රේන්ස් කියන එකේ ඉල්ලුම අන්ලිමිටඩ් තියෙනවා. එතකොට ඕනේ තරම් හදන්න පුළුවන්. එතකොට ට්‍රේන්ස් කියන එක වැඩිපුර හදා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක බලද්දි කොහොමද අපි මේ කාලේ මැක්සිමයිස් කරලා ගන්න කියන එක තමයි මේකෙන් ගන්න. එතකොට උත්තර දෙක වෙන්නේ ඕම් ඔය දෙක. එතකොට ඒක ඉතින් ලස්සනට ලියා ගන්න. ප්‍රොෆිට් එක වැඩි කරගන්න මෙන්න මේ දෙක මේ විදිහට විකුණ ගන්න ඕනේ කියලා. profit to increase. හරිද? ඊට පස්සේ total profit එක හොයාගන්නත් ඕනේ අපිට හම්බෙන. ඒතකොට total profit එක කියලා ගත්තොත් එහෙම අපිට හම්බෙනවා කීවා 20යි මෙතන 20යි 60යි. ඒතකොට 20යි 60යි නම් මේක ගුණ කරන්න ඕනේ 20ෙන් මේ ගුණ කරන්න ඕනේ 60. එතකොට මේක 20ෙන් ගුණ කරොත් තමයි 3 වරක් 20 60යි. මෙතන 120යි. එතකොට total profit එක එනවා 8යි 180. ඩොලර් 180ක් කියලා එනවා total profit එක. ඩොලර් 80ක් 180ක් වෙනවා. weekly total profit. ඔන්න හරි ඔච්චරයි ගාන තියෙන්නේ. ඔන්න ගාන ඉවරයි. ඔන්න වගේ අර මේ හිතලා බලලා හිමීට දත්ත ටික වෙන් කරගෙන හදාගන්න. එතකොට මහ ලොකු අමාරුවක් නෑ මෙවුවා. හැබැයි ඉතින් මේ දත්ත වෙන් කරගන්න එක ලස්සනට වෙන් කරගන්න ඕනේ තේරෙන විදිහකට. ඔයගොල්ලන්ට තේරෙන විදිහට.